Hi guys. ඔයාලව ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. Welcome back to my YouTube channel. Hi, good morning. අද මම day vlog එකක් එන්න තමයි හදන්නේ. ඉතින් දිගට මගේ vlog එක බලන්න. අද මම මොනවද කරන්නේ කියලා ඇත්තට මගේ plan එකක් නැහැ. අද දවසේ ඉතින් මම කරන දේවල් ඔයාලත් එක්ක share කරගත්තා. මොකද මට දාන්න මේ දවස්වල ඉතින් කොහෙවත් යන්න මොකද විශේෂ දෙයක දාන්න vlog එකක් නැහැ. ඒක නිසා ඉතින් මම හිතුවා day vlog එකක් ගේන්න. ඉතින් මගේ vlog එක දිගටම බලන්න. මුලින්ම තියෙන්නේ ඒ රෑ කෑම. අපි හදාගෙන කෑම මේ ice cream cake මම නම් මේ තව මාස් නියොත් එහෙම දාලා එකට මික්ස් කරලා chocolate ice cream වල ලස්සන යෝගඩු මාස් නියොත් එකට දාලා මම කෑම හදාගෙන මේක සයි මේ මොනවට පොට්ටම පැණි රසයි. අසුන් වලට වැඩක් නැහැ. පැණි රස වැඩි. මුලින්ම තියෙන්නේ කිචන් එකේ වැඩ ටික පොඩ්ඩක් අස් කරන වැඩ ටික තියෙනවා. ඒ ටික කරගන්න ඕන මුලින්ම. අර මේ සාමාන්‍යයෙන් ගොඩක් ඉත නැති නිති නිසා මගේ මහත්තයාට මගේ බය 50 ගණන් වල තමයි ඉන්නේ 54 56 57 තමයි මගේ බර වැඩිම වෙලා තියෙන්නේ. ඉතින් මේ පාර අවුරුද්දේ මම ගෙදර ගියාම බර බැලුවා මගේ බර ඇවිල්ලා 60ක් වෙලා. මම මේ කියන්නේ මාළු විදිහට පැත්තකට කෑම කෑවෙක් ගන්න. මම ආයෙත් පැත්තකට කෑම කෑවා. මගේ බර අඩු කරගෙන අද පොඩ්ඩක් ෂේප් කරගන්න ඕන කියන එක තමයි මම බර්ත්ඩේ ෂූට් එකක් කරනවා. ඒක මාස විදියට කරන්න අඩු වෙනවා. ෂූට් එකට කලින් බර්ත්ඩේ ෂූට් එකක් බලමු මම මේ දවස් දෙක තුනක් ඉස්සෙල්ලා හිතාගත්තා මේ මොකක්ද බරන් කරගෙන වැඩ පටන් ගන්නවා කියන්නේ. ඒක මම දන්නේ නැහැ මට දවස් දෙකක් පඩේ ඉන්න නැහැ. රායද ලොකු සම්මත කරේ ඉන්නවා. ආරගෙන බඩගින්න එකට වඩා කෑමක් දෙන්නට කමක් නැහැ. ඒකට කියලා තේරෙන්නේ නැහැ කෑම කනවා. මේ මදද තමයි මට කරන්න මතක් නේ මම මේ ටිකේ මොකද කරේ නැත්නම් බ්ලොග් එකක් කරනවා කියලා. ඉතින් අද බලමු මම මොකක්ද ඉතින් ප්ලෑන් එකක් ගන්න මොකුත් නැහැ ඉතින්. අද දවස් මොනවද කරන්නේ? ඔයාලට කලින් කිව්වා වගේ මම අද මේක කරන්න මේ vlog එක කරන්න ඇත්තටම මට හරි කම්මැලි මේ දවස් ටිකේ. මේ අවුරුද්ද ඉවරුණත් එක්කම තමයි මේ දවස් ටිකේම මම කරේ අපේ ෆැමිලිස් වලට කෑම හදපු එක. ඉතින් ලන්ච් එක ඩිනර් එක එහෙම ලෑස්ති කරලා දුන්නා. ඉතින් ඒකත් එක්ක මට එහෙම vlog එකක් කරන්න කොහෙ යන්න බැරි වුණා. ඒක නිසා ඉතින් විශේෂ ගමන් බිමන් නැති නිසා මම හිතුවා ඩේ vlog එකක් කරන්න. මොකද අවුරුදු දවස් ටිකේ මම ගොඩාක් බිසි වුණා. මේ ඉතින් ඒකත් එක්ක දැන් තමයි මට පොඩ්ඩක් බ්‍රේක් එකක් හම්බ චුට්ටක් නිදහසේ ඉන්නේ. ඉතින් අද මට චුට්ටක් විවේකී කම්මැලි දවසක්. ඉතින් මම ඒකෙන් චුට්ටක් නිදහසින්ද තමයි මම vlog එකක් ගේන්න කියලා හිතුවේ. මගේ වෙනද වගේම දවසක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මේක සාමාන්‍ය දවසක්. මේක මට විශේෂ දවසක් නෙවෙයි. ඉතින් 365 දවසින් එක දවසක්. ඉතින් ඒක ඉතින් සාමාන්‍ය විදියට ගලා යන දවසක්. ඉතින් මම ඒක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න කියලා හිතුවා. මොකද මට මේ දවස් ටිකේ මට එහෙම විශේෂ ගමන් බිමන් විශේෂ වැඩ කිසිම දෙයක් සතියක් විතර යනකම් නැහැ. ඒක නිසා ඉතින් මම හිතුවා ඔයාලත් එක්ක මෙහෙම මගේ දවස ගෙවන විදිය බෙදා ගන්න. දැන් වෙලාව උදේ 9 විතර වෙලා මම අද නැගිටිනකොට 8:00 විතර වුණා. ඉතින් උදේ නැගිටලා මම සුපුරුදු රාජකාරිය තමයි කරන්නේ. ගෙවල් අස් කරන එක.
ජීවිතේ සමහර දවස් තියෙනව නේද හරිම කම්මැලි නිකන් හරි අමුතු දවස්. ඉතින් මේ ඒ වගේ දවසක් තමයි මගේ ජීවිතේ. මට පටන් ගම්මන මේ උදේ වරුව. ඉතින් මට මේ උදේ වරුව නම් හරිම කම්මැලිකමෙන් තමයි මම පටන් ගත්තේ. මම දන්නා ඊයේ රෑ මම ගොඩක් ෂුගර් කෑවා වැඩි. මේ දවස් ටිකේ මාර විදියට ෂුගර් කෑවා. ඒකත් එක්ක මට ලෙඩක් එන්නත් දන්නෙත් නෑ. මට හරිම ඇඟට අමාරුවක් සහ එන කම්මැලිකමක් මට මේ වෙලාවේ දැනුණා. ඇගේ මන් දැක්ක ඒක හොඳයි කියලා ඇගේ උෂ්ණයට තෙල් බහින්න. ඉතින් මම හත් වෙලා නේද මම මානසිකව වැටලා ඉන්නේ මාර විදිහට මේ දවස්වල. ඉතින් කොඩි මේ වෙලාවට මොකද මම මාර විදිහට මං ගැන හිතන කෙනෙක්. ඒක නිසා මම මාර විදිහට මේ ඊට වැටෙන්නේ. දැන් මේ උණු වතුර එකක් අද මට අද උණු හාල් දාන්න බැරි වුණා බෙන්ගෙන්න. ඊයරෑ දාලා තියන්න අමතක වුණා. ඉතින් අද උණු වතුර එකක් බොනවා හිස් බඩ. තාම මුකුත් කාලා බිල නැහැ. මේක තමයි බොන්න පුළුවන්. මම මේ වගේ පොඩි කොට්ට තමයි පාවිච්චි කරන්න හේතුව මම කාලයක් තිස්සේ ගොඩක් උසට තියෙන කොට්ට පාවිච්චි කරලා ඉවරලා මගේ බෙල්ලේ අස්තියක් වෙනස් වෙලා තියෙනවා. ආයුර්වේද බෙහෙත් මම කරේ කාලයක්ම ඒක පත්තු බැඳ තමයි දියේ. ඉතින් එතනින් කිව්වා මට කොට්ටයක් නැතුව නිදා ගන්න කියලා. ඇත්තටම මට කොට්ටයක් නැතුව නිදා ගන්න හරියම අමාරුයි. උස්ම ගන්න අමාරු වෙනවා වගේ වෙනවා. ඉතින් ඒක නිසා මම මේ වගේ අර ගස් පුළුන් වලින් හදන කොට්ට තමයි පාවිච්චි කරන්නේ. එතකොට පොඩ්ඩක් හරි හොඳයි කියලා කියපු නිසා තමයි මම එහෙම පාවිච්චි කරන්නේ. ඒක ටිකක් අර සොෆ්ට් එකට නැහැ නිකන් ගල් වගේ තමයි තියෙන්නේ. හැම කොට් එක තමයි මට නිදා ගන්න කිව්වේ මගේ මේ අස්තිවල ප්‍රශ්නේ නිසා. මම කියන දේ අහන්න නැතුව උස කොට්ටවල නිදාගත්තත් මට එතනින් කිව්වා පැරලයිස් වෙන්න උනත් පුළුවන් කියලා. ඒක නිසා මම ඒකේ බයට කොච්චර අමාරු වුණත් මම පොඩි කොට්ටවල තමයි දැන් නිදාගන්නේ. ඔයාලා උනත් දිගින් දිගට බෙල්ලේ අමාරුව එහෙම එනකොට නිකන් සාමාන්‍ය දෙයක් විදියට ගන්න නැතුව චෙක් කරලා බලන්න. මොකද දැන් මගේ මේ බෙල්ලේ අමාරුව ඒගොල්ලෝ කිව්වේ සාමාන්‍යයෙන් ලොකු ඩැමේජ් එකක් ඉස්සරහදී වෙන්න පුළුවන් එකක් කියලා. පැරලයිස් වෙන්න උනත් පුළුවන් කියලා කිව්වා මගේ නොසලකිලිමත් බව නිසා. සුපුරුදු රාජකාරි වලින් එකක් තමයි මගේ රූම් එක අස් කරගන්න එක. ඒක තමයි දැන් මම මේ අස් කරගන්න යන්නේ. රූම් එකක් දැන් මම අස් කරලා ඉවරයි. මේ තියෙන ෆයිනල් ලුක් එක මම අස් කරලා ඉවරුනන් පස්සේ මම මාරම ආස් වැඩක් තමයි ගේ ඇතුලේ පැල ඉඳන එක. ඉතින් මම ඒකට ලස්සන පැල ටිකක් දැන්ට යොදාගෙන තියෙනවා. ඉතින් ඒව නඩත්තු කරන්නත් ඕන. සමහර දවස් වලට නම් ඇත්තටම මට සමහර පැලවලට වතුර දාන්නවත් මතක් වෙන්නේ නැහැ. ඒක නම් ඉතින් මම කොහොමවත් වතුර දාන්නේ දවස් 3කට පාරක් 4කට පාරක් තමයි වතුර දාන්නේ. ඒ වුණාට අර මැරුණු කොළ ඒව එහෙම අයින් කරන්න ඕන. ඉතින් සමහර වෙලාවට මට සතියක් යනකම් විතර වතුර දාන්න අමතක වෙනවා. ඉතින් මම ඉන්ඩෝර් ප්ලාන්ට් ෆෑන් කෙනෙක්. ඉතින් මම මාරම ආසයි මුළු ගේ පුරාම ඉන්ඩෝර් ප්ලාන්ට් වලින් පිරෙන්න තියන්න. ඉතින් මම තාම පටන් ගැම්ම විතරයි. තාම මම පොඩි පැල ටිකක් හොයාගෙන හදාගෙන එන ගමන් තමයි තියෙන්නේ ගේ පුරාම. ඉතින් මට ඒව දකිනකොට හරිම මේ ඒ කියන්නේ ස්ට්‍රෙස් එකක් වුණත් නැති වෙනවා. එහෙම හරි අමුතු මේ හැඟීමක් ෆීල් එකක් එනවා මගේ හිතට මේ එහෙම ප්ලාන්ට් හැමදැනම දකින්න තියෙනකොට. ඒක මට මාර සතුටක්. ඒක නිසා තමයි මම වෙනුවෙන් තමයි මම ගේ ඇතුලේ ප්ලාන්ට් එහෙම ඉඳන්නේ. දැනට මේ පැල ටික විතරයි මගේ ළඟ තියෙන්නේ. මම ඒවට තව පැල වලට මම හරි ආස. මං හරි ආස දෙයක් තමයි ගේ ඇතුලේ හැමදැනම පැල ඉඳන එක. ඉතින් දැනට මගේ ළඟ තියෙන පැල ටික තමයි ඒක. ඉතින් සාත්තු කරගෙන ඉන්නවා. රූම් එකේ ඉන්නවා නම් මෙන්න මෙතන තමයි මෙයාගේ ප්ලේස් එක. ඔයනේ. එතන වල රැෂ්
දවසත් හිතපු නැති විදියට අපිට ගමනක් යන්න යෙදුණා. ඉතින් ඒ ගමන යන්න තමයි මේ ලෑස්ති වෙලා ඉන්නේ. දැන් අපි පුංචිලා ගෙදර යනවා. තවල් කෑමට. ගෙවල්ස් කරලා ඔක්කොම කරලා මම බල්ලොන්ගේ කෑමත් හදලා ඔක්කොම කරලා දැන් මම පිටත් වෙනවා පුංචිලයි ගෙදර. දැන් වෙලාව හවස 2:03 අතර ඇති. මේ අන්ති මම දැක්කේ අහස මාර්ම ලස්සනයි අද. මේ තමයි පුංචිගේ අතින් හදපු රසමරස කෑම එක. හරිම රසයි. ඉතින් හිතුවට වඩා ගොඩක් රසයි. තනියම තමයි යා හදලා තිබ්බේ. පුංචිලාගේ ගෙදර ගහේ යම ගෙඩියක රහත් බලලා ආවා අපි ගෙදර. ගෙදර ආව ගමන් ඉතින් යාළුවෝ ටිකක් ආවා ගෙදර. ඉතින් මෙන්න මේ මල සමයන් ටික තමයි බලන්න පුළුවන්. ඔයගොල්ලොත් බලන්නකෝ මේක. ඉතින් ඔන්න ඔහම තමයි මගේ දවස් අද ගෙවුනේ. හවස් වරුවේ ඉතින් යාළුවෝ ටික ආවා. යාළුවෝ ටික ඇවිල්ලා මෙහෙම hina වෙලා විනෝද වෙලා ගියා. ඉතින් ඔහම තමයි ඉතින් අද දවස මගේ ගෙවුනේ. මම කලින් කිව්වනේ මට අද කම්මැලි දවසක් කියලා. ඉතින් මං කම්මැලි දවසක් කිව්ව ගමන් මම පාළුවෙන් හරි අවුලකින් හරි ඉන්නවා නම් දුවගෙන ඉන්නවා අපේ දුකට සැපට ඉන්න සනි. ඉතින් මේ යා ඇවිල්ලින වෙලාව පොඩ්ඩක් යා බයිට් කරා. යා කොණ්ඩේ කර්ල් කරලා තිබ්බා. මම හිතුවා ඇත්තටම කරන්න කලින් මාත් එක්කත් කතා කරලා ඇහුවා. ඇත්තටම ලස්සන වෙයිද යාගේ මුණට. යා ලස්සන කොණ්ඩයක් තමයි තිබ්බේ. ඒ උනාට යාට හරියයිද එහෙම කියලා ඇහුවා. ඉතින් ඇත්තට මමත් හිතුවේ ඒක සෙට් වෙන එකක් නෑ කියලා. ඇත්තට මේක කරන් පස්සේ මටත් කරන්න හිතෙන විදියට මාරම ලස්සනට ඇවිල්ලා තිබ්බා. තවත් ලස්සන දවසකින් හමු වෙනකම් අදට නවතින්නම්. බයි බයි.